අයිබෝවන් ඉතින් නලින් ඉලෙක්ට්‍රොනික් කරන අප ඉතින් ඔයාලා දන්නා ඉතින් මම ගොඩක් කාර්යයක් කරලා ඉතින් ගොඩ දවසක වීඩියෝ එකක් කරන්න බැරුණා. ඉතින් මට අපේ අය කියලා තිබ්බා මොකද මල්ලි වීඩියෝ එකක් කරන්න නැති මොකද වීඩියෝ එකක් කරන්න නැති කියලා. ඉතින් ඇත්ත ඔයාලා දන්නවා ඉතින් මම සෑහෙන පරීක්ෂණ ගොඩක නියලා හිටියේ හොබි ටිකේ. ඉතින් ඇත්තටම වීඩියෝ එක මේ පාර දැන් කරන්න හිතුවේ මේ මොකද අලුත් කාඩ් එකක් හඳුනලා දෙන්න අපේ ගොඩක් කට්ටිය හොයලා ප්‍රතිචාර තිබුණා. මොකද මට තිබුණා මට ඉස්සරලා මුස්තක් උනන්දු තිබ්බා මට ටිකක් ඇඩ්වාන්ස් ප්‍රොසෙස් එකකට මොකක් හරි කාඩ් එක ඩිසයින් කරන්න. ඒ කියන්නේ ඔයාලා දන්නා දේ ටිකක් ඇඩ්වාන්ස් මොකක් හරි ඇඩ්වාන්ස් ලෙවල් එකේ කාඩ් එකක්. තමයි මට ටිකක් සංකීර්ණ කාඩ් එකක් හදන්න උවමනාවක් තිබ්බා. මොකද ඔයාලා දන්නේ දැනටත් අපේ නැනෝ කන්ට්‍රෝල්ස් එහෙම ගොඩක් දැනටත් යනවා සාමාන්‍යයෙන් මාසෙට 500ට එහා අපි නැනෝ කන්ට්‍රෝල්ස් ලංකා පුරාම පිටරටත් යවනවා. ඉතින් ඒ අතරතුර යාලා ගොඩක් කට්ටිය ඉල්ලපු එකක් තමයි යාලට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කාඩ් එකක් හදන්න කියලා. ඉතින් මට ඒ අයිඩියා එක යාලා දුන්නාට පස්සේ මම ටිකක් පරීක්ෂණ කරනවා නියත වෙලා කොහොමද අපි කාඩ් එකක් අලුතෙන් ඩිසයින් කරා. ඉතින් මෙන්න මේ කාඩ් එක තමයි ඔයාලට හඳුන්වා දෙන්නේ. මේ කාඩ් එක ඔයාලටම ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් දෙකක් සපෝට් කරනවා. කියන්නේ සොෆ්ට්වෙයාර් දෙකක් මෙයාට සපෝට් කරනවා LED build එකයි LED Met Studio කියන ප්‍රධාන සොෆ්ට්වෙයාර් එක. ඒකෙන් තමයි ගොඩක් දැන් සාමාන්‍යයෙන් කාඩ්ස් වලට අපි තොරන් වලට බ්‍රෂ් මාලා නාම පුරු වුණ දෙයක් ඒ සොෆ්ට්වෙයාර් එක දීපම ප්‍රමාණවත් ඒ සොෆ්ට්වෙයාර් එකෙන් මේකට කරන්න පුළුවන් ගොඩක් දේවල්. ඉතින් එතකොට මේ කාඩ් එකේ ඔයාලා දන්නවා ඉතින් මේ කාඩ් එකේ මම ඊයේ පෙරේද ෆොටෝස් එකක් දැම්ම කට්ටියට බලා ගන්න. ඉතින් මේකේ අපි brightness එකට වෙනම manual brightness operate කරන්න පුළුවන් එකක් හදලා දෙන. කියන්නේ ගානට අඩුම brightness level එකේ වුණත් Tamanට කැමති විදිහකට මේව තියාගන්න පුළුවන්. ඊට අමතරව ස්පීඩ් එක අප් ඩවුන් කරන්න පුළුවන් බටන් දෙකක් දීලා දෙනවා. ස්පීඩ් වැඩි කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ඊට අමතරව මෙයාගේ විශේෂත්වය දෙන්නේ මෙයාට 12 volt සපෝට් කරනවා. يعني 12 volt pixel ඕන නම් මෙයා 12 volt pixel වලටත් දාන්න පුළුවන්. 5 volt වැඩ කරනවා නම් 5 volt වලටත් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ දැනට ටෙස්ට් කරපු කීප දෙනෙක් මේ බෝඩ් මම දුන්නා ටෙස්ට් කරන්න. දැන් ටෙස්ට් වලින් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ version එකේ නම් ඇත්තටම මේ කාඩ් එකේදී තව කාඩ් එකක් හදන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ පොඩි බුදුරැස් මාලා පොඩි දෙයක් මට ගොඩක් කට්ටිය ඉල්ල තිබ්බා. පොඩි දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි බුදුරැස් මාලාවට සඳහන් කාපුල් කාඩ් එකක් ඩිසයින් කරන්න කියලා. ඉතින් මම ඒක දැන් කාපුල් කාඩ් එකක් ඩිසයින් කරන් යනවා. ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ කාඩ් එක ඉස්සරහට ගන්න පුළුවන්. මේ කාඩ් එක දැනට ගොඩක් ඒවා කවර් කරන්න පුළුවන්. දැනට තියෙන පික්සල් හැම මොඩල් එකක්ම සපෝට්. මම අද කියලා දෙන්නම් මේකට අපේ කන්ට්‍රෝල් එකට කොහොමද ෆයිල් දාන්නේ කියලා. ඉතින් අපි ඊළඟට බලමු මේ කාඩ් එකට කොහොමද අපි ෆයිල් එක දාලා LED build එක නේ ටෙස්ට් එක දලා 1000ක් ගන්න තමයි මම දෙන්නේ. මොකද මේකේ දලා 1000ක් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේක ඔයාලට දෙන්නේ. ඉතින් ඕන තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ ඔයාලා සර්ච් කරලා ඒකෙන් රටා ටික ෆලෝ කරලා හදලා මෙයාගේ SD කාඩ් එකට ඔයාලා දාන්න පුළුවන්. ඊට අමතරව කියන්න ඕනේ SD කාඩ් අපි දෙනකොට විශේෂයෙන්ම මෙන්න මේ විදිහට තමයි දෙන්නේ. කාඩ් හෝල්ඩර් දෙනවා. SD කාඩ් එකේ අපි ලෝගෝ එක print කරලා තියෙන්නේ. ඉතින් කෙලින්ම print කරලා දෙනවා ලෝගෝ එක. හේතුව තමයි ඒ කියන්නේ මේක අපේ කාඩ් එක නිසා මේ කාඩ් එකම අපේ SD කාඩ් එක මොකද 100ක් ඔයාලා දන්නවා මම ගොඩක් දුරට ඔරිජිනල් තමයි ගොඩක් දේවල් කරන්නේ ඔයාලා දන්නවා. ඉතින් මගේ මඩුවල සත්‍යය දැනව කන්ට්‍රෝල් සත්‍යය දන්නවා. ඔරිජිනල් කොහොමද ගම ඔරිජිනල් විතරයි කරන්නේ. ඉතින් මේ ට්‍රාන්සිස්ටර්ස් ඇවිල්ලා තියෙනවා. ඇම්ප්ලිෆයර් ගන්නවා කීප දෙනෙක් ඉන්න යාළුවෝ යාළුවට තමයි මේ ගෙනල්ලා දෙන්නේ. ඔරිජිනල් C5200යි 1943යි ස්ටොක් තියෙනවා දැනට. ඔයාලට කෙලින් 180 කෙලින් 185 195 වුණා DC වෝල්ටේජ් දෙන්න පුළුවන්. පවර්ෆුල් වෝල්ට් 3000යි R1 වෝල්ට් උනත් මේක දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ CFCM ඔරිජිනල් දැනට අපි ස්ටොක් ගෙනල්ලා දිනවා අපු. මොකද මගෙන් කීප දෙනෙක් ඉන්නවා. කියන්නේ අපලොස්සක් ඉන්නවා. යාම් සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය. මොකද යාලට කම්පැනට් මම ඔරිජිනල් ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ හින්දා තමයි යාලට දෙන්නේ. දැන් මේකත් මේ 12 වොට් ඔයාලා දැක්කා. ඉතින් මේ බස් වලට ගහපු ද්‍රස් මාලා මේකත් ඉස්සරහට අපි ඔයාලට දෙන්න හිතන් ඉන්නවා. මේ ද්‍රස් මාලාවත් ඉස්සරහට ගන්න පුළුවන් වෙයි මේ කියලා හිතනවා. ඉතින් ඇත්තටම දැන් මේ කාඩ් එකේ ඔයාලට හඳුන්වා දෙන්න තිබ්බේ දැන් මේකෙදි ස්පීඩ් එක අප් ඩවුන් කරන්න පුළුවන්. මේ දෙක තියෙන අප් ඩවුන් කරන. එතකොට මේ බ්‍රයිට්නස් එක කැමති විදියට අඩු වැඩි කරන්න පුළුවන්. හැම මේ ෆන්ක්ෂන් එකම මේ LED වලින් ඉන්ඩිකේට් කරනවා. මම ඔයාලට ඊළඟ දැන් ඔපරේට් කරනකොටත් මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම මට ගොඩක් කට්ටිය ඉල්ලුවා මේක 12 වෝල්ට් වලටත් කන්ට්‍රෝල් එකක් හැදුණා. දැන් මෙයාට ඇට 12 වෝල්ට් සපෝට්. 12 වෝල්ට් පික්සල් දානවා 12 වෝල්ට් පැත්තෙන් 12 මේක ගහලා තියෙනවා මේ බෝඩ් එකේ හැම එකක්ම ගහලා තියෙනවා. 5 වෝල්ට් නම් 5 වෝල්ට් දාන්න පුළුවන්. 12 වෝල්ට් නම් ටර්මිනල් විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් මේකේ තව විශේෂත්වයක් තියෙනවා. ඔයාලා සාමාන්‍යයෙන් කරන්ට් එක ගිහිල්ලා ආවට පස්සෙත් මෙයා ඔයා සේව් කරන සෙටින් එක ඔටෝමැටිකලි මෙයාගේ සේව් වෙනවා ප්‍රධාන ප්‍රොසෙසර් එකේ.
ඉතින් සේව් වෙනවා අනිත් එක වෙනස් වෙන්නේ නැහැ රටා. කියන්නේ කිසිම අවස්ථාවක brightness mode එකේ ස්පීඩ් එක වෙනස් වෙන්නේ නැහැ. එයා ඔටෝ සේව් වෙනවා. අනිත් එක මේක හදලා තියෙන්නේ T1000S වල ගන්න ඇති. T1000S කියන කන්ට්‍රෝල් එකේම අයියා විදියට තමයි අපි මේක හොතර ගන්නේ. ඒක ඇනලයිස් කරලා තමයි මෙයාව ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී data ප්‍රශ්නයක් වෙනවා, දුර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙයාට තරංග වලටත් මෙයාව ගන්න පුළුවන්, දුර ප්‍රශ්නයක් නැහැ. දුර යවන්න පුළුවන් විදිහට තමයි මෙයාව හදලා තියෙන්නේ. data එක. ඉතින් ඊට අමතරව මේකටත් අපි අර විදිහටම තමයි warranty එක හම්බ වෙනවා. ඊට අමතරව මම මේකෙදි දැන් මේකට දාන විදිය මේ SD card එකට දාන විදිය ඔක්කොම මම ඊළඟ software එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්න ඊළඟ. ඔන්න LED build කියන software එක මම දැන් open කරගත්තා. open කරලා ඉවරලා ඊළඟට අපි යමු දැන් setting වලට. මෙතන settings වලට ගියාට පස්සේ මෙතන new file කියලා new දැන් ඔයාලට මේක යන තියෙන්නේ මගේ panel එකේ 8:32 දැන් 8:32 දැන් 10:30 ඔයාලට ඕන ප්‍රමාණයක් මේ panel එක weight එක height එක හදා ගන්න පුළුවන්. දැන් දිග පල්ල හදා උස කොට දිග පල්ල හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම panel එක වැගුණාට පස්සේ මෙතන return pool කියන එකට select කරලා මේක දැන් LED ටික select කරගන්න ඕනේ. දැන් ඔයාලට පේන ඇති මේ LED select කරගත්තට පස්සේ මේ P1 එකේ ඉඳලා තමයි මෙහෙම යන්නේ බුදුරැස් වලු panel වලට මේ විදිහට තමයි යන්නේ. කියන්නේ මේ දිග අතර මෙතන control P1 කියන්නේ control එක select කරන දැන ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඉවරලා මේ විදිහට තමයි යන්නේ. ඊළඟට මේකේ අපි යන්න ඕනේ දැන් settings වලට. setting වල වෙනස් වෙලා තිබුණේ නැද්ද? දැන් මේ setting එකට ගියාම දැන් මේ RGB කියන තමයි software එක select වෙලා තියෙන්නේ. RGB කියන්නේ W2811 chip එකයි 19.3 කියන chips වලට තමයි RGB කියන එක කියන්නේ. දැන් අපි දාන්න ඕනේ 2812B කියන එක. ඒතකොට කියන්නේ GRB කියන. GRB කියන එකට select කරලා අපි ඊට පස්සේ මේක SPSC කියන සමහර software වල තියෙනවා SPSC කියන එක automatically select වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ඒක apply කරනවා. apply කරාට පස්සේ මේ setting එක save වෙනවා. දැන් ඊට පස්සේ අපි return එකට ගිහිල්ලා save file මෙතන යනවා save file yes no කියලා. ඊට පස්සේ yes කියලා දීලා ඔයා කැමති location එක කැමති number එකක් දීලා file එක save කරා. දැන් මෙතන LED ගාන එනවා. අපේ LED ගාන එනවා. ඊළඟ මෙතන colors වලට ගිහිල්ලා දැන් මෙතන තියෙන්නේ මම ඔයාලට නිකන් ටෙස්ට් කරන්න දාලා දෙනවා white එකයි red එකයි blue එකයි. white red එකයි blue එකයි ඔයාලා දාලා තියෙන්නේ මම මෙතන කලර් එක මම check කරන්න ටෙස්ට් කරන්න ඕනින්දා. ඊළඟට move කියන එක ගිහිල්ලා මම V shape කියන එකට ගිහිල්ලා V move කියන එකට දීලා මම මේ පැත්තට දැන් right කියන එකට දෙනවා. right කියන එකට දුන්නාට පස්සේ දැන් ඔයාලා දැක්කම play වෙනවා මේ රටාව. දැන් මේ රටාව මෙහෙට play වෙනවා. ඊළඟට මේ කෙරෝල්ට ගිහිල්ලා මේ කෙරෝල්ට තියලා මේ බායක ඊළඟට ආපහු left එකට දෙනවා. left එකට දුන්නාට පස්සේ මේ පැත්ත දැන් මේ කෙරෝල්ට යනවා රටාව ටික ආයේ රටාව මෙතන ඉවර වෙලා ගිහිල්ලා ආයේ මේ පැත්තට එනවා ඒ රටාවම. තව මේකේ කරන ක්‍රම තියෙනවා. දැන් මේක YouTube එකේ ලොකු වීඩියෝස් තියෙනවා දාපු මේ ගැන මේ වීඩියෝ එක හොඳට බලලා ඔයාලට මේකේ රටා හදන්න පුළුවන් මේ කන්ට්‍රෝල් මම මේ දැන් දාලා 1000ක් විතරයි දෙන්නේ ඔයාලට මේ කන්ට්‍රෝල් එකට අපේ ෆයිල් එක කොහොමද දාන්නේ කියලා. ඊට පස්සේ ෆයිල් ගිහිල්ලා output control data ගිහිල්ලා මේ total frame ගාන තමයි තියෙන HCX කියන මේ out එන්නේ බලන්න HCX කියන ෆයිල් එකක්. HCX කියන ෆයිල් එකට out කරලා save කරලා ඊට පස්සේ yes කරනවා. yes කරාට පස්සේ මේක output finish වෙනවා ෆයිල් එක. ඊළඟට මේක දැන් අපි බලමු SD card එකට දාලා කොහොමද panel එකේ card එකේ run වෙන්නේ කියලා. දැන් ඔයාලට පේන ඇති මම SD card එක දැන් machine එකට දාලා දැන් මේකේ config file එකක් තියෙනවා. අපේ config file එකේ NE LED කියන එක තමයි තියෙන්නේ. NE LED කියන එක ඒක තියෙනවා. ඒක අනිත් software එකෙන් මම යද්දි මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද කරන්න කියලා. දැන් මේකෙදි මේ HCX කියන file එක දැන් අපි output උනානේ දැන් software එකේ XCS කියන file එක. දැන් ඒක ඔයාලට තියෙන කෙලින්ම මේ control SD card එකට copy කරන්න. copy කරාට පස්සේ දැන් මේ SD card එකට copy වෙලා තියෙන HCX කියන එක config file එකේ එහෙම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. data file එක දැන් ඔන්න copy වෙලා තියෙන්නේ. දැන් අපි SD card එක දාලා බලමු කොහොමද panel එකේ දුවන්නේ කියලා. හරි. දැන් මේ SD card එක දැන් ඔන්න අපි දාලා තියෙන අපේ control එකට ඔයාලා පේනවා. දැන් මේ control එක ඇතුල් කරලා තියෙන්නේ. අපි බලමු power දීලා කොහොමද මෙයා operate වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේකෙදි green light එක මෙයා LED indicator කියන්නේ SD card detect කරලා තියෙන වෙලාවට මේ LED එක light එක පත් වෙලාමයි තියෙන්නේ. ඊළඟට මෙයා අපිට speed up down කරද්දී දැන් ඔයාලට පේන ඇති මේක down කරද්දී නිල් පාට light එකක් indicate කරනවා. මේ blue light එකක් තමයි indicate කරන්නේ speed එක down වෙනවා. දැන් ඔයාලට ඔන්න පේනවා ඇති panel එකේ speed එක අඩු වුණා. දැන් එතනින් එහාට blue light එක LED එක indicate කරන්නේ නැහැ. එයා maximum ගියාට පස්සේ මේ auto off වෙලා තියෙනවා. අපිට හිතා ගන්න බෑනේ කොච්චර වේගයක් අඩු වැඩි වෙනවද කියලා. ඒ හින්දා තමයි මෙයාව අපි functions වලින් detect කරලා තියෙන්නේ. මෙයාව කෙලින්ම speed එක up down වෙනකොට maximum ගිය අවස්ථාවට මේ LED එක off වෙනවා. ඊළඟට
අපි ආයේ LED එක ස්පීඩ් වැඩි කරද්දි දැන් ඔයාලට පේනවාද පැනල් එකේ ස්පීඩ් එක වැඩි වෙනවා. ඊට පස්සේ LED ලයිට් එකත් ඩිටෙක්ට් කරනවා ඒ විදිහට. ඊට පස්සේ ස්පීඩ් එක අඩු වෙන ගම එහෙම නිමිලා යනවා ඒ ලයිට් එක. ඉතින් ඒ තමයි ඒක තමයි LED build software එකේ ෆයිල් එක මේ ප්ලේ වෙන විදිය. ඊළඟට අපි බලමු MET Studio එකේ software එකේ කොහොමද මේකට ෆයිල් එක දාන්නේ කියලා. දැන් ඔන්න LED MET Studio කියන software එක on කරගත්තා. දැන් මේ on කරලා තියෙන්නේ. දැන් ඉතින් අපි new එකක් හදලා අපි බලමු දැන් මේක 832 කියන එක තමයි අපි පැනල් එකේ තියෙන 832 නේ. දැන් මම 832ට ඔන්න හදාගෙන ඔයාලට නිකන් තල අදහසක් ගන්න රටාවක් හදලා පෙන්නන්නම් කොහොමද මේකේ රන් වෙන්නේ කියලා අපේ බෝඩ් එකේ. ඉතින් ඒ විදිහටම තමයි හැම සයිස් එකක්ම රන් වෙන්න ඕනේ. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම නිකන් දල වශයෙන් රතු පාටින් සිලෙක්ට් කරලා දැන් අපි නිකන් රෝස පාටක් වගේ දාලා අපි බලමු මේ ටික ප්ලේ කරගන්න ඕනින්ද දාලා ඉවරලා දල වශයෙන් මේක දැන් අපේ එතකොට තියෙන්නේ 32යි නම් මම 31යි කියලා දාන ෆ්‍රේම් ටෝටල් ෆ්‍රේම් ගාන. ඊට පස්සේ මෙතන යනවා ඔටෝමේට් කියන එක ටූල් ගිහිල්ලා ඔටෝමේට් කියන එකට ගිහිල්ලා මේකේ දානවා ස්ක්‍රෝල් රයිට් කියන නිකන් පැත්තකට යන්න වගේ දාලා දැන් ඔයාලට මම ප්ලේ කරලා පෙන්නන්නම් මේක මේ පැත්තට දැන් රන් වෙනවා මේ ප්ලේ එකේ. දැන් ඔයාලට හැම සයිස් එකම මේ හදනකොට මේ ඕන විදිහට උඩට යන්න පල්ලයට මලක් විදිහට යන්න ඕන විදිහට YouTube එක ඕන තරම් වීඩියෝස් තියෙනවා මේ ගැන එක්ස්ප්ලেইন මම බෝඩ් එකට ඔයාලට කොහොමද ෆයිල් එක දාන්නේ විතරයි කියලා මම කියලා දෙන්නේ. මොකද බෝඩ් එකට දාලා අපි රන් කරන්නේ කොහොමද කියන එක කාඩ් එකේ. ඊට පස්සේ මෙතන එක්ස්පෝර්ට් කියන එකට ගිහිල්ලා ඔයාලා යන්න ඕනේ මෙතන ඔටෝ බිල්ඩ් කියන එක ඉස්සෙල්ලාම අයින් කරන්න. ටික් එකේ ඔටෝ බිල්ඩ් කියලා වැටලා තියෙන එක අයින් කරලා බයිනරි කියන එකට යන්න ඕනේ. බයිනරි කියන එකට ගිහිල්ලා ඊට පස්සේ යන්න ඕනේ මේකේ කොලම්ස් වලට. කොලම්ස් වලට ගිහිල්ලා මේකේ ඇලිනේටින් ඩවුන් අප් කියන එක දෙනවා. ඇලිනේටින් ඩවුන් අප් කියන එක දීලා දැන් මේකේ টොප් කියන එක දීලා දැන් RGB වලට තමයි වැටලා තියෙන්නේ. RGB කියලා දාලා තිබ්බලා ෆයිල් එක අවුට් කරොත් වැඩ කරන්නේ 2811යි 19.3 කියන chip වලට. එතකොට ඔයාලා දැන් මේක වැඩ කරන්න ඕනේ GRB වලට W2812B නම් GRB වලට සිලෙක්ට් කරලා මෙයාගේ RGB කියන එක GRB කියන එක W2812B වලට සිලෙක්ට් කරලා මේක export කියන එකට යන්න ඕනේ. export කියන ෆන්ක්ෂන් එකට ගිහලා මෙතන දැන් binary file එකක් විදිහට තමයි මෙයා අපි out කරගන්නේ. data file එකක් විදිහට නෙමෙයි data file එක out කරත් වැඩ කරනවා. ඒ binary file එකට තමයි අපි out කරලා මෙයාව HCX කියන එකට save කරලා ඊළඟට මෙයාව binary file එක මේක yes කරනවා. එතකොට දැන් මෙයාගේ total එක export වෙලා ඉවරයි binary file එක. දැන් අපි බලමු SD card එක දාලා ඒක කොහොමද ඊළඟට run වෙන්නේ කියලා. ඔන්න දැන් අපි එතකොට දැන් මම ඉස්සෙල්ලා LED build එකේ දාපු file එක දැන් delete කරන data file එක delete කරලා දැන් ඔයාලට මම දාන්න යන්නේ HCX ඒ කියන්නේ LED MET Studio එකෙන් දාපු file එක bin file එක තමයි දැන් මම save කරන්නේ memory card එකට. save කරලා ඉවරලා ඊළඟට ඒක දැන් මේ ෆයිල් එක සේව් වෙලා තියෙන දැන් අපි config ෆයිල් එකක් දාලා දෙනවා. අපි හැම SD card එකම අපි config ෆයිල් එක දාලා දෙන්නේ. config ෆයිල් එකේ NE LED කියලා තියෙනවා. ඒක ඇතුළේ ඕපන් කරාට පස්සේ total LED ගන්න තමයි දැන් 12.8.32 කියන මෙට්ටිස් පැනල් එකේ දැන් මල්ලන් තියෙන පැනල් එක 8.32. ඒ 32 තියෙන 256යි total LED. ඒ කියන්නේ 256 තමයි මෙතන එතකොට සාමාන්‍යයෙන් මේ LED ගන්න දෙන්නේ. ඒකෝ දැන් ඔයා 256 දින මම දැන් සේව් කරා. total LED ගන්න තමයි මෙතන දාන්න තින්නේ. එතකොට දැන් ඔයා හැදුවොත් 12 වැඩි 40 කියලා පැනල් එකක් හැදුවොත් ඒකේ 480 LED. ඒක මෙට්ටිස් බුදුරස් මාලාවක් හදනවා නම් ඒකේ 400 දැන් 10 වැඩි 30 කියන බුදුරස් මාලාවක් හැදුවොත් ඔයාලට තියෙන LED 300 කියලා මෙතන සේව් කරන්න. එච්චරයි. ඊළඟට මෙතන මේක අපි ක්ලොස් කරලා අපි දැන් බලමු මේ ෆයිල් එක කාඩ් එකට දාලා කොහොමද පැනල් එක දුවන්නේ කියලා LED MET Studio එකෙන් හදපු රටාව. දැන් ඔයාලට පේනවා ඇති මේ කාඩ් එකේ මම දැන් SD කාඩ් එකට ෆයිල් එක දැම්ම MET Studio එකකින් වැඩ කර ඩිසයින් කරපු ෆයිල් එක සාම්පල් ෆයිල් එකක්. දැන් අපි කාඩ් එක ඇතුල් කරලා බලමු මේ software එකේ කොහොමද අපි කාඩ් එකට ඒක රීඩ් වෙන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති දැන් LED ඒ හදපු අපි ෆයිල් එක දැන් ඔන්න යනවා මේ ස්පීඩ් එක අඩු වැඩි කරාම වැඩි වෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති ස්පීඩ් වැඩි කරාම වේගෙන් වැඩි වෙනවා. ඒතකොට නිල් පාට ලයිට් එක කලින් වගේම ඩිටෙක්ට් කරනවා. දැන් මේක අඩු කරාම ඔයාලට පේනවා ඇති ස්පීඩ් එක ගොඩාක් අඩු වෙනවා. දශම කියන්නේ සෑහෙන අඩු වෙනවා. කියන්නේ යන්නේ නැති තරමටම අඩු කරලා ගන්න පුළුවන් ස්පීඩ් එක. එතකොට දැන් අපිට බ්‍රයිට්නස් එකත් ඕන නම් මෙහෙම වැඩි කරලා බලන්න පුළුවන්. බ්‍රයිට්නස් එක වැඩි කරද්දී ඔයාලට පේන ඇති ගොඩක්
බ්‍රයිට්නස් එක වැඩි වෙලා පේනවා. ඕන විදිහට අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි තියෙන්නේ මේ කාඩ් එක ඩිසයින් කරලා. එතකොට මම දැන් මේකදී ආය කියන්නේ නැහැ. ඊළඟට මේ කාඩ් එක මෙතනින් මේ තමයි software දෙකට දාන්න පුළුවන් විදිහට තමන්ට කැමති විදිහට මේ ෆයිල් එක හදලා දාලා ඒ ඩිටෙක්ට් කරගන්න පුළුවන්. තවත් තියෙනවා මේක විශේෂත්වයක්. ඒ කියන්නේ LED කාඩ් එක SD කාඩ් එකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් sample designs වගේක් තියෙනවා. මෙයාට අපි ඩිටෙක්ට් ඇඩ් කරලා ඒ sample ටික මෙයාව රන් වෙනවා මේ SD කාඩ් එකේ මොන හරි ප්‍රශ්නයක් ඉෂුව එකක් ආවොත් එහෙම. ඊට පස්සේ ආ SD කාඩ් ඇතුල් කරාට පස්සේ ආයෙත් ඒ විදිහට වැඩ කරනවා. මම කියන්න හරනා වුණේ මොකද ඉතින් අපි තව version කීපයක් හදාගෙන යනවා. ඇත්තටම මේ version එකෙන් පස්සේ පොඩි පුදුරස්වල් වලටත් මම වෙනම කාඩ් එකක් ඩිසයින් කරන එක ටිකක් අඩු ගානට දෙන්න පුළුවන් වෙයි. ඒකත් දැන්ට පරීක්ෂණ ගොඩක් සාර්ථක රදිනේ මම ඒකත් ඉස්සරහට දෙන්නම්. තව එකක් හදනවා ටිකක් powerful කාඩ් එකක්. එයාට LED 5000ක් විතර ආසන වශයෙන් 5000ක් වලට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මේ 5000ක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කාඩ් එකට සාමාන්‍යයෙන් ඩිසයින් කරන්න යන්නේ 5000 ඒ 5000 LED කන්ට්‍රෝල් කරනවත් එකම කිලෝමීටර එකට සමාන. ඒ කියන්නේ කිලෝමීටර එකකට වගේ යන්න ඩේටා එක යන්න පුළුවන් විදිහට තමයි ඩිසයින් කරන්නේ. ඉතාලම පවර්ෆුල් කාඩ් එකක්. ගොඩක් පවර්ෆුල් කාඩ් එකක්. ඩේටා එක සාමාන්‍ය කිලෝමීටරයකට ආසන්න ගානකට ඩේටා එක ගෙනියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා මම සාමාන්‍යයෙන් ඇනලයිස් කරද්දී ටිකක් ඇඩ්වාන්ස් තියරි තමයි පාවිච්චි කරන්නේ මේ හැම එකටම. මොකද ඇඩ්වාන්ස් වලට ගිහිල්ලා ඇඩ්වාන්ස් ලෙවල් එකේ යන ටිකක් තමයි. මොකද මට සාමාන්‍යයෙන් ඔය ටිකක් වැඩි ටිකක් අමාරු දේවල් තමයි මම පොඩ්ඩක් අත ගහන්න බලන්නේ. මොකද අමාරු දේවල් අත ගන්න හේතුව තමයි මම පොඩ්ඩක් ඒ සබ්ජෙක්ට් එකට ආසයි ඉස්සෙල්ලාම. ඉතින් ගොඩක් දේවල් තව ඉස්සරහට ඔයාලට දෙන්න තියෙනවා. ඉතින් ආයෙ වීඩියෝ එකකින් හමු වෙමු. බලමු අර පුංචි බුදුරස්මාලා මට ගොඩක් අය ඉල්ලීමක් කරලා තිබ්බා පුංචි බුදුරස්මාලා වලට පොඩි කාඩ් එකක් ඉතින් දෙන්න කියලා. ඉතින් ඒකටත් මම ළඟදිම කාඩ් එකක් දෙන්නම්. දැනට මේ කාඩ් එක ඔයාලට ගන්න පුළුවන් වෙයි. ගොඩක් දුරට මෙතනින් පස්සේ දැන් ඔයාලට තේරෙන්න ඇති මේ දේවල් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි ආයෙ වීඩියෝ එකකින් හම් වෙනකම් ඔබ සැමට දල්දා සමිත පිහිටයි. මේ මම කියන්න යන්නේ දැන් අපි කරන්නේ ඇත්තටම ආලෝක පූජා මම හැමදාම කියනවා වගේ පුළුවන් තරම් පින් දහම් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න කියලා තමයි කියන්නේ. මොකද අපේ දැන් කොච්චර කාලයක් ජීවත් වෙයි දේව කියන්න බෑ. මොකද පුළුවන් තරම් තමන් අනිත් කෙනෙකුට උදව් උපකාර කරගෙන ඉතින් පිනක් දහමක් කරගෙන ඉන්න තමයි වෙන්නේ. මොකද මේ යන විදියට ජීවිතය ඇත්තටම සිවර් එකක් නෑ කිසිම අවස්ථාවක. ඒ නිසා හැම වෙලෙම hina වෙලා සතුටින් ඉන්න, පුල් ජොලියේ ඉඳින් ඉන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් දල්දා සමිත පිහිටෙන් අපි බලමු ඉස්සරහට දිගටම නැගිලා ඉන්න අපි ඔරිජිනල් ඕන දෙයක් දෙන්නම්. ඔයාලා දන්නවා මම අවුරුදු 14ක් තිස්සේ මේ පිළිබඳව ඉන්නේ, මේ පිළිබඳ කරන්නේ. පික්සල් කියන එක මගේ නිකන් ගොඩක් කලින් ඉඳන් මම කරන සබ්ජෙක්ට් එකක්. ඉතින් අපි ඉස්සරහට බලමු අලුත් දේවල් දෙන්න. මොසමට දල්දා සමිත පිහිටෙන්